ඉතින් යාළුවනේ සුබ දවසක් ඔයාලට. අදත් අපි ඉරිදා දවසේ ඔයාලා ට්‍රැවල් වීඩියෝ එකක් ගෙනෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි යන්නේ ලංකාවේ ප්‍රසිද්ධම රාජධානියක් වෙන යාපහුව රාජධානිය බලන්න. ඉතින් මේ යාපහුව රාජධානිය බලන්න යනකොට මේ සම්පූර්ණම මේ ගමන අපි ඔයාලට පෙන්නනවා. ඔයාලා ගියා වගේ මේක දැක බලා ගන්න පුළුවන්. සියලුම ස්ථාන කිසිදු අඩුපාඩුවක් නැතුව complete travel video එකක් අපි ඔයාලට ගේනවා. රැඳිලා ඉන්න අපිත් එක්ක outdoor සිලෝන් ගයාන් YouTube නාලිකාව සමග subscribe කරන්න අමතක කරන්න එපා අපිව. ඒ වගේම bell icon එක click කරන්න. ඔයාලා දෙන මේ සහයෝගය අපිට ඉතාමත්ම වටිනවා. දැන් අපි වාරියපොළ ටවුන් එකට කිට්ටු වෙන ගමන් ඉන්නේ. වාරියපොළ ටවුන් එකේ ඉඳලා යාපහුවට යනවා නම් අපි ගෙලින්ම යන්න ඕනේ අනුරාධපුර පාරේ. අපි යන්න ඕනේ දැන් අපි කලුගුමුව පාරේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගෙලින්ම යන්න ඕනේ පාදිනිය කියන කොටස. අපි ඉදිරියට යනවා. එතනින් දැන් එන වාරියපොළ රවුන්ඩ් බවුට් එක. ඉතින් අපි හරවන්න ඕනේ අනුරාධපුර පැත්ත නැත්නම් පාදිනිය පැත්ත. අපි වාරියපුර ටවුන් එකකින් කෙලින්ම අනුරාධපුර පාරට යන්නේ. දැන් අපි දැදුරුවේ පාලම අසලට ඇවිල්ලා ඉන්නේ. දැදුරුවේ පාලම ඉස්සරහෙන් බලා ගන්න පුළුවන්. මේක ටිකක් ඉතිහාස කතාවක් තියෙන ඔයක්.
මොකද මේකේ ජල මට්ටම කොයි වෙලේ වැඩි වෙනවද කියන එක තීරණය කරන්න බෑ. ක්ෂණිකව ජල මට්ටම වැඩි වෙනවා. මෙන්න දැදුරුවේ පාලම උඩින් අපි දැන් යන්නේ. මේ පල්ලහ එන ලස්සනට පන්සල ඒ වගේම දැදුරුවේ පාලම අපි පහු කරනවා. මෙතන ගොඩක් බැතිමතුන් එන කට්ටිය මෙතන කොන්ට්‍රාක්ට් දාලා යන්න අමතක කරන්නේ නැහැ. බාහිරින් එන පුද්ගලයෝ ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් ගොඩක් කට්ටිය ආස තැනක් තමයි මේ රිදී බැඳි ඇල්ල. දැන් අපි දැදුරුවේ පාලම පහු කරාට පස්සේ මෙන්න මේ ස්ථානයෙන් හරවන්න ඕනේ දැදුරුවේ ජලාශය පැත්තට. ඒ රිදී බැඳි ඇල්ල කියන කොටසට යනවා නම් මෙතන තමයි පාර. අපි ඊළඟ ට්‍රැවල් වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. මේ තියෙන මෙන්න මේක තමයි පාර. රිදී බැඳි ඇල්ලට යනවා නම් අපි දැන් අද යන්නේ ආපහුව රජමහ විහාරය බලන්න. අපි කෙලින් යනවා. දලදාගමින් තමයි අපිට හරවන්න තියෙන්නේ. දලදාගම කියන කොටසට ඇවිල්ලා තියෙන දලදාගම වටරවුම ළඟට. වටරවුමින් අපි හරවන්න ඕනේ අපේ දකුණු පැත්තට. ඒක මහව ටවුන් එකට තමයි ඊළඟට අපි යන්නේ. කෙලින්ම ගියොත් අනුරාධපුර පාර. මේ මහා විජයබා මධ්‍ය විද්‍යාලය පසු කරගෙන අපි යනවා මහව ටවුන් එක පැත්තට. මහව ටවුන් එක පැත්තට යනවා. මේ මෙතන තමයි මහව සෝලෝ ට්‍රැවල් කරන කෙනෙක් නම් දුම්රියෙන් ඇවිල්ලා යාපහුවට යන්න පහසුම දැන තමයි මේ මහව දුම්රිය ස්ථානය අපිට මේ පේන්නේ. ඉදිරියේ පාර ක්‍රොස් වෙන තැන ඉතින් මහව දුම්රිය ස්ථානය. ප්‍රසිද්ධ දුම්රිය ස්ථානය. සන්දිය
මෙතන දැන් තියෙන පෝන්වැව දක්වා යන දුම්රිය මාර්ගය අපි ඊට ක්‍රොස් කරන්න කලින් මේ පාර හරිම අබලන් තත්වයක තියෙන්නේ. ඔයගොල්ලෝ අපේ පොඩසක් සෑහෙන දුරට තිබුණා ඒ වගේ පාර මේ සංචාරක කර්මාන්තයට දියුණු කරන්න නම් මේ ස්ථානවලට එනකොට සංචාරකයෝ රැගෙන මේ ලෝබෙඩ් බස් වලින් නිසා මේ සංචාරක කර්මාන්තයට දියුණු මේ දේවල් සංවර්ධනය විය යුතුයි. මේ පාරවල් ටික හැදෙන්න ඕනේ. මේ පාන්න කර ආයිතින් සම්පූර්ණයෙන්ම කැඩිලා පාර. රාජධානියට ඇතුළු වෙන ස්ථානයේ තියෙන වටේට මේ විදිහට අපිට පිටිපස්සෙන් පේන්නේ මේ වගේ දියාගල් තියෙනවා. ඉතින් මේකේ ගැමියෝ කියන වටේ ප්‍රදේශ වාසීන්ගේ තොරතුරුත් එක්ක අපිට කියන්නේ මේ දියාගල් වල කිඹුල්ලු දාලා හිටියලු කියලා ජනප්‍රවාද දිනවල රජ කාලේ මේ ආරක්ෂාව සඳහා මේ වටේටම තියෙන දියාගල් වල කිඹුල්ලු දාලා සතුරාට මේකට ආක්‍රමණය කරන්න බැරි වෙන්නලු මේක හදලා මේ පේන්නේ රාජධානියට ඇතුළු වෙන ස්ථානයේ වටේටම තියෙන සම්පූර්ණ වට කරලම තියෙන ජලයෙන් පිරුණු දිය අගලක්. යමෙකුට මේකට යනවනම් මේ දිය අගලේ බහින්න නැතුව මේකට ඇතුල් වෙන්න බෑ. ඒ සතුරෙකුට පහර දෙන්න බැරි වෙන්න තමයි යුද උපක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරලා තියෙන්නේ. දියාගල් තියෙනවා දියාගල් වල කිඹුල්ලු දාලා. ඒ කාලේ තිබුණු හොඳ යුද උපක්‍රමයක් තමයි මේ වල තියෙන්නේ. ඉතින් පළවෙනියෙන්ම බලකොටුකට ඇතුළු වන ස්ථානයේ ඉන්නේ. අපිට මංග පෙන්නන්නේකුත් ඇවිල්ලා ඉන්නවා. මේ විශාල පවුර තියෙන්නේ මේ පවුරෙන් ඇතුළට තමයි බලකොටුව දිගටම මේක වට කරපු පවුරක් තියෙනවා. කර ගානක විශාල බලකොටුවක් දිගටම මේ බැම්ම බැඳලා තියෙනවා. මහා විශ්වකර්ම නිර්මාණයක්. ඇත්තටම
ඒකර ගානක් පුරා විසිරීමු විශාල රාජධානියකට තමයි අපි ඇතුළු වෙලා තින්නේ. අපි ප්‍රධාන දොරටු වෙන්නේ මේ ඇතුළුනේ. අපි මේ ඉස්සනත් වලට පෙන්නන්නම් ඉදිරියේදී. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේක රජ කාලේ ඒකට කොච්චර අලංකාරවත් විදිහට හදලා තියෙන්නේ නැද්ද? අද නටබුන් මේ විදිහට පරිසරයේ සුන්දරත්වයක් ගෙන දෙනවා නම්. සීගිරිය උද්‍යානයට සාපේක්ෂව ඒ හා සමාන විශාල වපසරියකින් යුත් භූමි ප්‍රමාණයක නිර්මාණය වූ යාපහුව රාජධානිය හරිම ලස්සනයි. ඔයාලට මේ අපි දිගටම මේ වීඩියෝ එක අරන් යනවා. අපිත් එක්ක රැඳී ඉන්න. දැන් අපි පසු කරගෙන ආවේ පිටත පහුර. දැන් පිටත පහුරේ ඉඳලා යම් කිසි ප්‍රමාණයක් මීටර 750ක් විතර අපි ඇවිදගෙන ආවා. ආවට පස්සේ ඊළඟට තියෙන්නේ ඇතුළත පහුර. ඈත පිටිපස්සෙන් තියෙනවා ඇතුළත පහුර නිර්මාණය කරලා තියෙනවා. මේ රාජධානියේ ඇතුළත පහුර. දැන් ඔයාලට මේ පේන්නේ ඇතුළත පවුරට කලින් තියෙන දියාගල. එතකොට අර පළවෙනි දියාගලෙත් වතුර පුරවලා කිඹුල්ලු දාලා ඉඳලා තියෙනවා ආරක්ෂාව වෙනුවෙන්. මේ දෙවෙනි දියාගලෙත් කිඹුල්ලු දාලා සහ ආරක්ෂකයන් රඳවලා මේක ආරක්ෂා කරනවා. එතකොට මොකද්ද මේ ආරක්ෂා කරේ? යාපහුව රාජධානියේ දෙවන බුවනක රාජ යුගයේදී මේක තිබුණේ දළදා මාලිගාව. ඒතර අපේ දළදා වහන්සේව ආරක්ෂා කරන්න පෙර රජ දරුවෝ කොච්චර මේකට ආරක්ෂාවක් සැපෙව්වාද කියන එක මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. එක දියාගලක් තියෙනවා, පවුරක් තියෙනවා, ඒකේ සේනාව ඉන්නවා. ඊට දෙවන දියාගල, ඒ දියාගලෙත් ඒ විදිහටම කිඹුල්ලු දාලා ඒ වගේම මේ සේනාංක සංවිධානය කරලා මේක ආරක්ෂා කරලා තියෙනවා. දෙවන ආරක්ෂක පවුරෙන් ඇතුළු වෙනවා යාපහුව රාජධානිය ඇතුළට. දැන් අපිට පිටිපසින් පේනවා යාපහුව පර්වතය. මෙන්න මේ පර්වතයේ මුදුනටම අපි ගමන් කරන්න තියෙන්නේ. ඊට කලින් ලෝක ප්‍රසිද්ධ යාපහුව සිංහයා සහිත ඒ පඩිපෙළ තියෙන ස්ථානට අපි ගමන් කරන්නයි යන්නේ.
මෙතනින් තමයි කන්ද උඩට ගමන් අරගෙන තියෙන්නේ. මෙන්න පඩි පෙළවල් දෙකක්. මේ වගේ පඩි පෙළවල් තුනක් තියෙනවා. පළවෙනි පඩි පෙළ, දෙවෙනි පියගැට පෙළ පහු කරාට පස්සේ තමයි යාපහුව සිංහයත් එක්ක තියෙන විශාල පඩි පෙළ අපිට දකින්න ලැබෙන්නේ. මෙතනින් අපි මේ කොටස උඩට නගින්නේ. ඇත්තටම මෙතනට ආවම තේරෙනවා මේක තවත් එක සීගිරියක් විභවා ගිය ශ්‍රේෂ්ඨ අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කලා නිර්මාණයක්. ඒ වගේම මේකේ තියෙන මේ පෞරාණික මේ කැටයම් සහ සියලුම ගල් වලින් කරන ලද වැඩ බැලුවාම ඒ අපේ පැරණියන්ගේ තියෙන තාක්ෂණය සහ ඒ විශිෂ්ටත්වය මනාව පිළිඹු කරනවා. ඇවිල්ලා බලන්න ඕන තැනක් තමයි යාපහුව රජමහා විහාරය, ඒ වගේම යාපහුව ගල මුද්‍රේ තියෙන පරණ දළදා මාලිගාව සහ රාජධානිය. ස්ටෙප් එකක් උඩට ආවා. පඩි පෙළ දිග නැගලා එක සීමාවකට ආවම පහලින් පේන්නේ මෙතන තිබුණු විශාල ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල මං හිතන්නේ ධර්ම සභා මණ්ඩපයක් වගේ ස්ථානයක්. හරිම අලංකාරවත් තියෙන මේක වටපිටාව මෙතන ඉඳලා බලන්න පුළුවන්. ඉතින් සතුරෙකුට නම් මේක ආක්‍රමණය කරනවා තියා හිතා ගන්නවත් බැරි වෙන්නේ නැති. ඒත් සතුරු ආක්‍රමණයට ලක් වෙලා තියෙන එහෙම තිබිලත් ඒ නිසා තමයි දළදා වහන්සේ යාපහුව රාජධානියෙන් නැවත කුරුණෑගල රාජධානියට අරන් ගිහලා තියෙන. කොච්චර සේෆ්ටි කන්සර්න් එකක් තිබිලා තියෙනවද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මෙච්චර රැකවල් දාලත් ඉතින් එතනත් මදි කියලා හිතලා තමයි ඊළඟට කුරුණෑගල රාජධානියට මේ දන්ත ධාතුව වහන්සේ වඩම්මලා තියෙන්නේ. මෙන්න ඊළඟ අංශක 70කට ආනතියකට තියෙන පඩි පෙළ ආරම්භ වෙනවා. මේක නගින එක පඩි මං හිතන්නේ 150ක් විතර ආසන සංඛ්‍යාවක් උඩට නගින්න තියෙනවා. අපි දැන් මේක තරණය කරන ගමන් තියෙන්නේ. මේ උඩටම යන්න ඕනේ. අඩි 150ක් විතර නගින්න තියෙනවා. ඈත වටපිටාව ලස්සනට පේනවා. දැන් අපි මේ පඩි පෙළ දෙකක් නැගලා පස්සේ පේනවා මේ රාජධානිය ප්‍රසිද්ධ කොටස. ඒ කියන්නේ මේ සිංහල රූප සහිත ප්‍රසිද්ධ කොටස තමයි මෙතන දැවෙන්නේ. කියන්නේ ස්ටෙප්ස් දෙකක් ආවට පස්සේ තමයි මේ ස්ථානෙට එන්න පුළුවන්.
නැගලා අවසන් කරලා රාජධානියට ඇතුල් වෙන يعني ගල උඩට යන්න තියෙන අවසාන කොටස මෙතන තමයි දළදා මාලිගාවට ඇතුල් වෙන ස්ථානය. දැන් මේ සම්පූර්ණ සිංහ රූප තියෙන ස්ථානයේ සියලු දෙනාගේ අවධානය යොමු වෙන්නේ මේක ඇතුළට යන්න. හැබැයි මේකේ තව විශේෂ ස්ථානයක් තියෙනවා. ඒ කවුරුත් දන්නේ නැති තැනක්. මෙන්න මේ සිංහ රූප තියෙන ස්ථානයේ පහළින් තියෙන රහස් දොරටුවක්. ඒ කවුරුවත් එන කට්ටිය මේක දන්නේ නැහැ. මේ ස්ථානයක් එහෙම තියෙනවද කියලා කාගවත් අවධානයට ලක් නොවන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මම ඔයාලට යන්න පෙන්නන්න යන්නේ. ඉතින් තියෙන රහස් දොරටුව කොහෙද තියෙන්නේ කියලා. මම කලින් කියපු රහස් දොරටුව තමයි පේන්න තියෙන්නේ. මේ ස්ථානයේ පහළට. මෙන්න මෙහෙම සිංහ රූප තියෙන තැනින් පැත්තට වැස්සහම මෙන්න මේ රහස් දොරටුව තියෙනවා. මෙන්න මෙහෙම ඇතුළට යන රහස් දොරටුවක් තියෙනවා. මේ රහස් දොරටුව කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔයාලට ආලෝකයක් තිබුණා නම් මට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට විශාල උමගක් තියෙන මේක මේ ආපහු උමග. මේක විශාල පඩි පෙළක් තියෙනවා. පඩි පෙළින් බැහැලා ඇතුළට යන්න තියෙනවා. මෙන්න මේ උමගට යන පාර කවුරුත් දන්නේ. හරි. ඒ උමග මේ යාපහුව රාජධානියේ ඉඳලා කයිකාවල පන්සලේ තියෙන ගලට යනකල් පොළොව යටින් දිවෙන ආරක්ෂිත උමන් මාර්ගයක්. එතනින් යන්න පුළුවන්. මීට වසර 35කට කලින් කයිකාවල පන්සලේ ස්වාමින් වහන්සේ නමක් හිටිපන්දම් 20ක ආලෝකයෙන් ගමන ගිහිල්ලා 10ක් ගිහිල්ලා ඉතුරු 10න් ආපහු ආවා කියලා ගෙමියන් කියනවා. දැන් අපි ඉන්නේ රාජධානියේ ප්‍රධාන වාහල්කලින් ඇතුළු ස්ථානයේ. මෙන්න මෙතන තමයි දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන මාලිගාව තිබිලා තියෙන්නේ. දළදා මාලිගාව පහු කරාට පස්සේ යාපහුව ගල උඩට යන මාර්ගය ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් කැලෑව මැදින් මේ ගල් පඩිපෙළක් තියෙනවා. මෙතනින් යාපහුව ගල මුදුනටම යන්න පාර තියෙනවා. හරි, දැන් අපි මේ යාපහුව දළදා මාලිගයේ කොටස පහු කරලා ගල උඩට යන යාපහුව ගල් පර්වතයේ මුදුනට යන ඇතුලෙන් තියෙන කැලෑව මැදින් තියෙන පඩිපෙළ ඔස්සේ තමයි මේ ගමන් කරමින් ඉන්නේ. ඉතින් මේක හරිම සුන්දර පරිසරයක්, වටපිටාවක්. ඇවිල්ලා බලන්න ඔයාලත්. යාපහුව රජමහා විහාරය සහ යාපහුව පර්වතයේ මුදුනට යන ගමන.
යාපහුව පර්වතයේ මුදුනටම අපි ගමන් කරමින් ඉන්නේ. අපි හයිකින් චැම්පියන් ස්ටඩිසන්ඩි වේගින් යනවා. දන්නවා ඒ වගේ ගිහිල්ලා හුරු වෙලා අපට වඩා හොඳට යන්න දන්නවා. තාමත් ඉවර නෑ ගමන. ආව වගේම දුරක් ඉහළට යන්න තියෙනවා. මේකත් සීගිරියට නොදෙවෙනි ඓතිහාසික වටිනාකමින් යුක්ත එක බලකොටුවක්. කඳු මුදුනට තවත් සෑහෙන දුරක් යන්න තියෙනවා. විශාල වේගයට සංඛ්‍යාවක් පසු කරගෙන අපි උඩට ඇවිල්ලා ඉන්නේ. වැඩි තාම ඉවර නෑ. එන්නේ මේ ගලත් එක්කෙන වතුර පාර ආරක්ෂා වීම සඳහා නිර්මාණය කරන කටාරමක්. මේ කටාරම ඇතුලේ සමහර ලාවට ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යන්න ඇති. සතුරුන් නිරීක්ෂණය කරන කපොල්ලක් විදිහට වගේ ඈත තියෙන්නේ මේ කටාරමක් නිර්මාණය කරලා තියෙනවා. එතනින් පොඩි දුරක් යනකොට අපිට හම් වෙනවා සුළං වැඩිම ස්ථානයක්. ඒක තමයි මේ යාපහුව කපොල්ල. යාපහුව කපොල්ලට මෙන්න මෙහෙම කැලෑව මැදි මේක අපි ආපු පඩිපෙළ පසු කරලා යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. මේක බැලුම් ගලක්. සතුරු එනවද කියන එක බලපු ස්ථානයක්. කපොල්ල ඈතින් පේන්නේ යාපහුව කපොල්ල හුළඟ වැඩිම ස්ථානයක්. ඉඳලා බලද්දී සම්පූර්ණ 360 view එකක් ගන්න පුළුවන්. මුළු ප්‍රදේශයේම සතුරු ආක්‍රමණයක් සිදු වෙනවාද කියන එක පැහැදිලිව බලා ගන්න පුළුවන් ස්ථානයක් තමයි මේ කපොල්ල. සුළං වැඩි. නාව මෙතෙන්ට සෑහෙන පොඩි ප්‍රමාණයක් පහු කරගෙන කන්ද මුදුනටම තව යන්න පොඩි දුරක් තියෙනවා. අපේ ගමන තාම නිමා වෙලා නැහැ. තව නගින්න තියෙනවා. රජ කාලේ දළදා වහන්සේට කොච්චර ආරක්ෂාවක් දීලා තියෙනවද කියන එක තහවුරුයි. සතුරු ආක්‍රමණයක් වෙනවා නම් ඈත තියා දැනගන්න පුළුවන්. ඒ එන හුලම් පාරත් එක්ක යාපහුව ගල තරමින් කරන ගමන් අපි ඉන්නේ.
ගුහාව ආස්තිකව සමහරට ඉදිකිරීම් තියෙන්න ඇති. මේ විදිහට අද ඒක පාළුවට ගිහිල්ලා ආරක්ෂක රැකවල ගුහාව ඇතුළට ගිහිල්ලා අවුරෙනින් සහ සුළඟින් ආරක්ෂා වෙන්න පුළුවන් තැනක්. හරිම සුන්දරයි. අනිත් පැත්තෙන් බලද්දී අපට පේනවා සම්පූර්ණ කඳු වලල්ලම.
ඇස්සෙන්නේ. ඒත් එක්කම නැවත තියෙනවා කපොල්ල බැලුම් වල ආශ්‍රිතව ඉදිරියට යන්න පුළුවන්. මේකත් පන්තියේදී ගිහින් ගමන් කරන්න පුළුවන්. මම්පෙච්ච දිගේ ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ ස්ථානයක් දක්නට ලැබෙනවා. ඒකත් සම්පූර්ණයෙන්ම වටපිටාවම පේන යාපහුව පුරවරේම පේන ස්ථානයක්. යාපහුවේ සුන්දරත්වය බලන්න ඔයාලත් දෙන්න. හරිම ලස්සන වටපිටාවක් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න නම් එන්නම වෙනවා. ඉතින් ඒ විදිහට පුරාණ යාපහුව රජමහා විහාරයට සහ ඒ යාපහුව ගල තරණය කරලා අවසන් වෙලා අපි යාපහුවට සමුදීලා නැවතත් ආපසු ගමන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. What else?